ලංකාවට ගේන්න තහනම් බඩු ලේඛනයේ අලුත් වෙලා. කතා කරමු ලංකාවේ දිනපොතේ ඒ ගැන. සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ලංකාවේ දිනපොතත් එක්ක එකතු වෙලා ඉන්න දෙස් විදේශ ඔබ සියලුම දෙනාට. විදේශගත ශ්‍රමිකයන්ට හෝ සංචාරයක් සඳහා ලංකාවෙන් එතරට යන ඕනෑම කෙනෙක්ට ලංකාවට එන විට තීරුබදු සහනයේ යටතේ විවිධ ප්‍රමාණයන් අනුව භාණ්ඩ මිලදීගෙන ලංකාවට ඒමට ශ්‍රී ලංකා රේගු අවසරය ලබා දීලා තිනවා. එය විදේශගත වීමේ කාල සීමාව අනුව මාස 3, 6, 9, 12 ආදී ලෙස බෙදෙනවා. ඒ පිළිබඳව නොදන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් යොදන්න. ඒ පිළිබඳවත් නැවතත් අලුත් වීඩියෝ එකක් ගෙන්නම්. ඒ වගේම අද දිනේ අපි වැඩිපුරම කතා කරන්නේ ගොඩක් දෙනෙක් අහලා තිබ්බ දේ 20යි 26 දී ඩියුටි ෆ්‍රී ලේඛනයේ අලුත් වුණා නේද? ඔව්. ඒ තුලදී ප්‍රධාන වශයෙන් වායු සමීකරණ යන්ත්‍ර එසෙත් නැතිනම් AC යන්ත්‍ර ඔබට ලංකාවට ගෙනෙන්න යම්කිසි කාණ්ඩ යටතේ අවසර ලබා දුන්නා. ඒ වගේම ටීවී වල ප්‍රමාණය විශාල කරා, ශීතකරණ වල ප්‍රමාණය විශාල කරා. ඒ පිළිබඳ වීඩියෝ එකක් මම ළඟදී නිකුත් කරා. ඒ පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය කෙනෙක් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. එයත් පැහැදිලි නැත්නම් කමෙන්ට් එකක් යොදන්න. අද දිනේ අපි කතා කරන්නේ 20යි 26 ලංකාවට ගේන්න තහනම් භාණ්ඩ මොනවද කියන දේ. ඒ තුලදී මේ දැන් ඔබ දකින්නේ ලංකාවට ගේන්න තහනම් භාණ්ඩ ලේඛනය. මේ තුලදී ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කර ලේඛනය තමයි මම මේ අද දිනේ ඔබ වෙත ගෙනෙන්න උපුටා ගන්නේ. සිංහල භාෂාව තමයි මම යොදාගන්නේ. ඒ වගේම සිංහල අපැහැදිලි කෙනෙක් ඉන්නවා නම් විශේෂයෙන් මගේ නාලිකාව බලන විදේශගත සේවය කරන දමිළ සහෝදරයන් වෙනුවෙන් මේ තියෙන්නේ එම ලේඛනය. ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ඒ ලේඛනය. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවනුත් මෙන්න මේ ආකාරයට සඳහන් වෙනවා permissible articles goods in passenger baggage කියලා. මෙන්න මේ ආකාරයට තමයි මේ තහනම් භාණ්ඩ වර්ග 6ක් ඔවුන් විසින් දක්වලා තියෙන්නේ. එසේනම් ඔන්න පැහැදිලි කිරීම මගේ ගමන් මළු තුල ගෙනීම සඳහා අවසර නොලැබෙන අයිටම භාණ්ඩ. සමහරක් අය කමෙන්ට් කරන්න පුළුවන් මේවා කොහෙද තියෙන්නේ කියලා. මෙය තියෙන්නේ ශ්‍රී ලංකා රේගු වෙබ් අඩවියට ගියා නම් ඔයාලටත් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් මම මේ සියලුම උද්ෘතයන් ලබා දෙන්නේ ආදරණීය විදේශගත ශ්‍රමිකයෝ ඉන්නවා මාත් එක්ක ගොඩාක් කල විශ්වාසයෙන් යුතුව නාලිකාව බලන ඕන් දන්නවා ලංකාවේ දිනපොත හැමදාම නිවැරදි දේ කාටත් ඉක්මනින් ඔයාලට ගේනවා කියලා. මොකද පසුගිය දිනකත් වීඩියෝ එක අලුතෙන් බලපු කෙනෙක් තමයි එහෙම කමෙන්ට් එකක් දාලා තුනේ මෙහෙම ලේඛනයක් හොයාගන්නත් නැහැ මේ කියන දේ බොරුවක් කියලා. නමුත් එවැනි දේවල් වලට අපිත් එක්ක හැමදාම ඉන්න අය සැලෙන්නේ නැහැ. ඒ දේ දැනුවත් කරමින් ඔන්න පළවෙනිම තහනම් භාණ්ඩ ලේඛනයේ අංක 1 වායු සමීකරණ යන්ත්‍ර. වායු සමීකරණ යන්ත්‍ර අංක 1. වායු සමීකරණ යන්ත්‍ර අංක 1. කලින් තිබ්බේ AC මැෂින්. එසේත් නැතිනම් වායු සමීකරණ යන්ත්‍ර ගේන්න බෑ කියලා. නමුත් මේ දැන් නව ලේඛනයේ සඳහන් වෙන්නේ BTU 12000 ඉක්මවනු ලබන වායු සමීකරණ ගේන්න බෑ කියන දේ. BTU 12000 ඉක්මවන්නේ වගේ ගේන්න බැයි නම් මොනවද ගේන්න පුළුවන්? මේ පාර භාණ්ඩ ලේඛනයට ඇතුළත් වෙලා තිනවා BTU 12000 නොඉක්මවන වායු සමීකරණ එකක් තමයි ගෙනෙන්න අවසර දීලා තින්නේ. ඒ කියන්නේ ඔබ ලංකාවට එද්දී ඔයාලට BTU 9000 හෝ 12000 එක AC යන්ත්‍රයක් ලංකාවට ගෙනෙන්න රේගු අවසරය දීලා තිනවා. 12000 ඉක්මවනේව තමයි ගේන්න බෑ කියලා තහනම් භාණ්ඩ ලේඛනයට යටත් වෙන්නේ. ඒ කියන්නේ විදේශගත ඔබට තීරුබදු සහනය හම්බෙන්නේ නැති දේවල් කාගෝ දාන්න එපා කියන දේ තමයි මේ භාණ්ඩවල සඳහන් වෙන්නේ. මොකද කාගෝ දැම්මොත් තීරුබදු අය කිරීමක් කරනවා. විදේශගත ඔබටත් එසේ වුණොත් තීරුබදු සහනයෙන් තොරව ගෙවීමක් කරන්න වෙනවා. ඒ වගේම අධි ශීතකරණ චෙස් ශීතකරණ ඒ කියන්නේ ඩීප් ෆ්‍රීසර් ගේන්න බෑ කියලා තමයි සඳහන් කරන්නේ. ඒක කලිනුත් තිබ්බ ඔන්න නවලේඛනෙනුත් තාම ඩීප් ෆ්‍රීසර් ගේන්න අවසරය ලබා දීලා නැහැ. ගෙනාවොත් බදු අය කිරීමක් කරනවා. ඒ වගේම ශීතකරණ තියෙනවා ධාරිතාවයේ ලීටර් 600ට වැඩි. කලින් තිබ්බ ලීටර් 500ට වැඩි ඒවා ඔන්න ඔයාලට තව ලීටර් 100ක් වැඩි කරලා තිනවා. දැන් ලීටර් 600ට වැඩි ඒවා තමයි ලංකාවට ගේන්න බැරි. එසේත් නැතිනම් ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙත් එවැනි දේවල් මිලදී ගන්න බෑ. ලංකාවේ ඩියුටි ෆ්‍රී එකේ ඔන්න තියෙනවා දැන් අලුතෙන් ලීටර් 600ට අඩු ශීතකරණ 600 වෙනකන් ශීතකරණ තියෙනවා. ඒ තුලදී අර අල්මාරියක් අරින ආකාරයට ඇරෙන එසේත් නැතිනම් සයිඩ් බයි සයිඩ් කියලා තමයි එය හඳුන්වන ලබන්නේ ශීතකරණ. අන්න එවැනි ශීතකරණ දැන් ඩියුටි ෆ්‍රී එකෙනුත් මිලදී ගන්න පුළුවන්. ඔයා ඉන්න රටෙන්
ප්‍රොමෝෂන් වලට ලුලු අන්සාර් වැනි සාප්පු සංකීර්ණ ඒ වගේම යුරෝපේ ඉන්න අය IKEA පැත්තට ගියාම ඒවැනුත් බලලා සීතකරණයක් ලංකාවට එවන්න හිතුණා නම් ඔන්න සයිඩ් බයි සයිඩ් එකක් වාගේ ලංකාවේ ගෙදරට එවන්න පුළුවන්. ලීටර් 600ට අඩු වෙන්න ඕනේ හැබැයි ඒ දේත් බලන්න. එතකොට ඔයාට හිමි තීර්බදු සහනයේ යටතේ නිදහස් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම පිඟන් සෝදනයේ යන්ත්‍ර ගේන්න බෑ. ඩිෂ්වොෂර්ස් කලිනුත් බෑ. තාමත් 2026ටත් ඩිෂ්වොෂර්ස් ගේන්න බෑ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම CRTV අඟල් 29ට වැඩි කැතෝඩ කිරණ ටීවී දැන් නම් භාවිතා වෙන්නේ නැහැ. ඉඳලා ඒක අදාළ කරගන්න මෙපා. මෙන්න මේකට යන් අපි රූපවාහිනී යන්ත්‍ර LCD LED ප්ලාස්මා අඟල් 65ට වැඩි ඒවා ගේන්න බෑ. ඉස්සර අඟල් 55ට වැඩි ඒවා තමයි ගේන්න බැරි. 55ට වැඩියෙන් ගෙනවොත් ටැක්ස් එනවා. විශේෂයෙන් කොරියාවේ ඉන්න මල්ලිලා තමයි ලොකුම ගැටලුවකට මුහුණ දෙන්නේ. අයියේ අඟල් 65ක් ගේනවා බදු කීයක් අය කරයිද කියලා නිතරම අහපු ප්‍රශ්නයක්. ඉතින් ඒ දවස්වල ඒගොල්ලෝ බදු රුපියල් 25000 40000 ආදී ලෙස ගේන ටීවී මාදිලිය. එසේ නැත්නම් බ්‍රෑන්ඩ් නේම් එක අනුව මිල වෙනස් වෙනවා. එතකොට අය කරන බදු අනුපාතත් වෙනස් වුණා. නමුත් ඔන්න දැන් ඔයාගේ ගෙදරටත් අඟල් 65ක ටීවී එකක් ගෙනල්ලා හයි කරගන්න පුළුවන්. එසේත් නැතිනම් ලංකාවේ ඩියුටි ෆ්‍රී සාප්පු සංකීර්ණයෙන් ගන්නත් පුළුවන් කටුනායකින්. එසේත් නැතිනම් ගෙදර ඇවිල්ලා ටික දවසකින් ගිහිල්ලා පෝට් සිටිනුත් ඉදිරියේදී අඟල් 65 ටීවී මිලදී ගැනීමේ හැකියාවක් තියෙයි. ඔන්න ඔයයි ලංකාවට ගේන්න තහනම් බඩු ලේඛනයේ යටතට අයත් වෙන්නේ භාණ්ඩ වර්ග 6ක් ප්‍රධාන වශයෙන් පෙන්눔 කරලා තිනවා. ඒ කියන්නේ මේවා ගේන්න තහනම් කියන්නේ ඔබට බදු සහනය හිමි වෙන්නේ නැහැ කියන එක තමයි රේගුව විසින් සටහන් කරන්නේ. මම නැවතත් කියනවා මෙය ශ්‍රී ලංකා රේගුව වෙබ් අඩවියෙන් ඔබ වෙනුවෙන් උපුටාගත්ත ලද නවතම දත්ත. ඒ නිසා දැන් ක්‍රියාත්මකයි. ඔයාලට ඩියුටි ෆ්‍රී සාප්පු සංකීර්ණයෙන් ඔන්න AC එකක් හෙට එන කෙනෙක්ට උනත් අරගෙන මේ හැකියාව තියෙනවා. ඒ වගේම සමුගන්න කලින් වීඩියෝ එක අවසන් කරන්න කලින් මෙන්න මේ දැනුවත් කිරීමත් කරන්න ඕනේ. ගොඩක් දෙනෙක් අහනවා වායු සිසිලන යන්ත්‍රය එසේත් නැතිනම් එයා කූලර්ස් ලංකාවට ගේන්න පුළුවන්ද කියලා. මොකද දැන් ඉදිරියේදී අප්‍රේල් මැයි ලංකාවට එනවා විශේෂයෙන් අවුරුදු නිවාඩුව පදනම් කරගෙන. ඒ කාලය වෙන විට රස්නය සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින්නේ. බැවින් ලංකාවට එද්දිම ඒගොල්ලෝ එයා කූලර් එකක් අරගෙන ඉන්න අහනවා ගේන්න බැයිද කියන බය ඉන්නේ. ඔයාලට එයා කූලර්ස් දෙකක් ගෙනීමේ හැකියාව තියෙනවා. මේ තින්නේ රේගු වෙබ් අඩවියේ මෙතන ඒ කාණ්ඩයේ යටතේ සඳහන් වෙනවා වායු සිසිලන යන්ත්‍ර එයා කූලර් දෙකක් ගෙනීමේ හැකියාව තියෙනවා. කාගෝ දාලා ගෙන්නත් පුළුවන්. එසේත් නැත්නම් මෙන්න ගමන් ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් මිලදී ගන්නත් හැකියාව තියෙනවා. මොකද ඩියුටි ෆ්‍රී එකේ තියෙන්නේ රේගු බදු සහනය හිමි වුණ භාණ්ඩ පමණයි. රේගු සහනය හිමි නොවන භාණ්ඩ ඩියුටි ෆ්‍රී සාප්පු සංකීර්ණයේ ඔබට මිලදී ගන්න බැහැ. එසේත් නැතිනම් ඩියුටි ෆ්‍රී සාප්පු සංකීර්ණයේ දකින්නවත් නෑ එවැනි භාණ්ඩ. අන්නේ කාරණය හොඳ කාරණයක්. ලංකාවේ ඩියුටි ෆ්‍රී එකේ තියෙන ඕනෑම භාණ්ඩයක් විදේශගත ශ්‍රමිකයන්ට එසේත් නැතිනම් කෙටි කාලිනව සංචාරයකට ගිහිල්ලා එන කෙනෙක්ට උනත් Tamanට හිමි ඩියුටි ෆ්‍රී සහනයේ යටතේ ඒ ඇති භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. බදු සහනයේ යටතේ ඒ දේ දැනුවත් කරමින් හැමදාම ලංකාවේ දිනපොතත් එක්ක ඉන්න මේ දේ නොදන්න ඔබේ යාළුවට ෂෙයා කරන්න කියන ඉල්ලීමත් කරන ගමන් යලිත් හෙට දිනේ හමු මේ බලාපොරොත්තු වෙන අදට සමුගන්නා ඔබට ජය.